හිත කියන්නේ වේගෙන් දුවන වාහනයක් යන වේගයට වඩා. ඉරේ ඉඳලා ආලෝකය පොළවට පතිත වෙන වේගයට වඩා. හුලං හමන වේගයට වඩා. අකුණක් එන වේගයට වඩා අති වේගයක් මේ හිත තුල පවතිනවා. ඒක එක පාට නතර කරන්න බෑ. එහෙම නෝ පපුව පැලෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එක පාට නතර කරන්න ගත්තොත් එතනදී පපුව උනත් හිර වෙන්න පුළුවන්කම තියෙනවා. වාහනයක් උනත් හිතන්න 4 වෙනි ගියර් එකේ යනවා. 4 වෙනි ගියර් එකේ 100ට වැඩිය යන්න පුළුවන්. නේද? 4 වෙනි ගියර් එකේදී 100ට වැඩිය යන්න පුළුවන්. මේ 100ට වැඩි වේගයකින් 4 වෙනි ගියර් එකේ යන වාහනය එක පාට ඉස්සරහදී ඇක්සිඩන්ට් එකක් දකිනවා. ඉස්සරහදී ඇක්සිඩන්ට් එකක් දකිනවා. මොකද හිතන්නේ 4 වෙනි ගියර් එකේම බ්‍රේක් කළොත් නතර වෙනවද? නෑ, පෙරලෙනවා. එහෙනම් එක පදවන රියදුරාට වගකීමක් තියෙනවා 4 වෙනි ගියර් එකේ ඉඳලා පල්ලෙහාට මාරු කරන්න. එයා ඒකට වේගවත් වෙන්න ඕන. මොකද ඉස්සරහා තියෙන අනතුරක්. ඉස්සරහා තියෙන්නේ ඇක්සිඩන්ට් එකක්. එහෙනම් ඒක යාට හෙමින් කරන්න බෑ. එයා ඒකට දක්ෂ වෙන්න ඕන. කාර්යක්ෂම වෙන්න ඕන. වේගවත් වෙන්න ඕන. එයා දන්න සියලු ශිල්ප ක්‍රම අර අනතුරෙන් වැළකීම සඳහා එයා භාවිත කරන්න ඕන. ජීවිතය කියන්නේ මොන වගේ එකක්ද? ඒකත් අනතුරට ලක් වෙන එක. ඔව්. අවුරුද්දකට සැරයක් නෑ. ජීවිතය ගැන හොඳට කල්පනා කරන්න තමන් ජීවිතානුස්සතියෙන් ජීවිතය ගැන හොඳට කල්පනා කරනකොට තමන්ට තේරෙනවා මේක මොහොතක් ගානේ අනතුරට බර වෙන එකක්. ජීවිතේ මොහොතක් ගානේ අනතුරට බරවන්නක් ජීවිතය. අපි මේ පදවගෙන යන ජීවිතය මොහොතක් ගානේ අනතුරට වැටෙන්නේ නැද්ද? මොහොතක් ගානේ අනතුරට වැටෙන්නේ. ඇහි පෙනීම දුර්වල වෙනවා කියලා කියන්නේ ඒක Tamanට වෙන අනතුරක් නෙවෙයිද? අනතුරක්. මොහොතක් ගානේ ඇහි පෙනීම දුර්වලත්වයටපත් වෙනවා. කනේ ඇසීම දුර්වල වෙනවා කියලා කියන්නේ ඒක Tamanට වෙන අනතුරක් නෙවෙයිද? අනතුරක්. මොහොතක් ගානේ කනේ ඇසීම දුර්වලත්වයටපත් වෙනවා. ඇඟේ තියෙන හයිය හත්තිය දුර්වලත්වයටපත් වීම අනතුරක් නෙවෙයිද? අනතුරක්. මොහොතක් ගානේ මේ ඇඟේ තියෙන හයිය හත්තිය දුර්වලත්වයටපත් වෙනවා. එහෙනම් ජීවිතයේ මොහොතක් ගානේ අනතුරටපත් වන්නා. ඒක ජීවිතානුස්සතිය. ජීවිතයේ මොහොතක් ගානේ අනතුරට පත්වන්නක්. ඔය ටික ඔහොම ඩිංග අඩු කර ආවුෂ ගෙවිලා ගිහිල්ලා මහාම අනතුරට මුහුණ දෙන්න වෙනවා. නේද? මහාම අනතුර වයසට යනවට වඩා ලෙඩ වෙනවට වඩා මහාම අනතුර ඉස්සරහා පෙනි තමයි අපි මේ ජීවත් වෙන්නේ. මොකද්ද ජීවිතේට වෙන්න තියෙන ලොකුම අනතුර? ජීවිතේට අපිට කල්පනා වුණේ නැති වුණාට අපිට හිතුනේ නැති වුණාට ඇත්ත වශයෙන්ම මේ ධර්මශාලාවේදී පින්වතුන් හිතට එකඟව මට උත්තරයක් දෙන්න. ජීවිතේට වෙනව නම් වෙන්න තියෙන ලොකුම අනතුර මොකද්ද? මරණය. ජීවිතේට වෙන්න තියෙන ලොකුම අනතුර මරණය. මොහොතක් ගානේ මේ ජීවිතය ඒකට අයිති වෙන ලොකුම අනතුරට මුහුණ දෙන්නයි මේ යන්නේ. මුහුණ දෙන්න යන්නේ. ඒ නිසා හොඳට සිතුවිලි පාලනය කරගන්න ඕනේ. සිතුවිලි පාලනය කරගන්න ඕන. එක පැත්තකටවත් අති ධාවනයක් වේගවත් ධාවනයක මේ සිතුවිලි යොදවන්න එපා. දරුවන්ගේ පැත්තටත් එපා. රස්සාවල් වල පැත්තටත් එපා. ගෙවල් දොරවල් වල පැත්තටත් එපා. වතු පිටි වල පැත්තටත් එපා. එක පැත්තකටවත් එපා. ඉගෙනීම් පැත්තටත් එපා. හැම පැත්තකටම සිතුවිලි මැදිස්තව. මොකද මොන දේ මොන වෙලාවෙ කොහොම වෙයිද දන්නේ නැහැ ජීවිතේට. හැම දෙයකටම මැදිස්තව හැම දෙයකටම කල්පනාවෙන් මේ දුවන වේගය ක්‍රමානුකූලව ඩිංග අල්ල පාලනය කරගෙන ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ සිතුවිලි උපදින එක නතර කළා දාන්න. ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. ඒක තියෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය.